අද අපි පොඩිත්තන්ට ගොඩක් රසට වගේම ගොඩක් පෝෂදාය විදිහේ ඔම්ලට් එකක් හදන විදිහ බලමුද? ඉතින් මේකට අපිට ඕන වෙන ප්‍රධානම දේ තමයි නිවිති. මම මේ අරන් තියෙන්නේ කොරියන් නිවිති එක. ඉතින් ඔයා කැමති විදිහේ නිවිති වර්ගයක් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයා කොරියන් නිවිති එක ගන්නවා නම් මේ විදිහට උණු වතුරෙන් නිවිති එක හොඳට තම්බ ගන්න ඕනේ විනාඩියක් වගේ කාලයක්. සාමාන්‍ය මේ නිවිති එක එහෙම තම්බලා තමයි ආහාරයට ගන්න සුදුසුයි කියලා කොරියානුවෝ කියන්නේ. ඊට පස්සේ මේ විදිහට හොඳට මිරිකලා වතුර ටික හොඳින් ඉවත් කරලා අරගන්න ඕනේ. දැන් ඊළඟට මේ විදිහට කුඩාවට කපා ගන්න ඕනේ. ඉතින් ඊළඟට අමු මිරිස් කරලකුත් අපිට මේකට ඕන වෙනවා. ඉතින් මේක පොඩිත්තන්ට හදන ඔම්ලට් එකක් නිසා මම මේ විදිහට ඇට ටික මේක ඉවත් කරලා තමයි අරගන්නේ. සාමාන්‍ය මිරිස් හොඳට කන කෙනෙක්ට වගේ නම් මේක ඇටත් එක්කම අපිට දාගන්න පුළුවන්. ඒකත් මේ විදිහට චූටියට කපාගෙන අපි දැන් බලමු ඔම්ලට් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මම මේ වගේ චූටියට කපාගත්ත නිවිති ටික මේ වගේ චූටි බෝල් එකකට දාගන්නවා. ඊළඟට චූටි රතු ලුණු ගෙඩි 4ක් විතර මේ විදිහට චූටියට කපාගෙන මම අරන් තියෙනවා. ඒකත් මේකට එකතු කරගන්නවා. දැන් මේ විදිහට චූටියට කපාගත්ත පොඩි තක්කාලි ගෙඩියකුත් මම එකතු කරගන්නවා. ඊළඟට ඇට ඉවත් කරලා මම කපාගත්ත මිරිස් කරල තමයි දැන් මේ විදිහට එකතු කරන්නේ. දැන් බිත්තර දෙකක් මම මේකට මේ විදිහට දාගන්නවා. ඉතින් ඊළඟට මේ විදිහට රසයට අනුව ලුණු වගේම ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් මම එකතු කරගන්නවා. ඉතින් ඔයාගේ බබා චුට්ටක්වත් සැර කන්නේ නැති කෙනෙක් නම් ගම්මිරිස් එකතු කරගන්නේ නැතුව හදාගන්න. දැන් මේ විදිහට මේ බිත්තර දෙකත් එක්ක මේ මිශ්‍රණය හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් විනාඩි 2ක් විතර වගේ මේ විදිහට හැන්දෙන් ගස්සලා හොඳට බීට් කරගන්නවා. ඊළඟට මේ වගේ භාජනයක් ලිපේ තියලා වෙජිටබල් ඔයිල් වලින් මේස හැඳි භාගයක් වගේ වෙන්න මම මේ විදිහට එකතු කරගන්නවා. ඒක චුට්ටක් රත් වෙගෙන එනකොට මම මේ විදිහට ඔම්ලට් මිශ්‍රණය එකතු කරනවා. ඊට පස්සේ මේක මේ විදිහට අඩු ගෙන්දරේ ගොඩක් හොඳට තැම්බෙන්න අරින්න. ඉතින් ඔම්ලට් එක චුට්ටක් තැම්බීගෙන එනකොට මේ වෙලාවේ මම චීස් පොඩ්ඩකුත් එකතු කරගන්නවා. මේක ඔයා කැමති නම් විතරක් එකතු කරගන්න. බබාක් චීස් කන්නේ නැත්නම් එකතු කරන්න යන්න එපා. නමුත් ඔයාගේ බබා හොඳට චීස් කන කෙනෙක් නම් චීස් එකකුත් එකතු කරන්න. ඒකෙන් ගොඩක් රසවත් වෙනවා මේ ඔම්ලට් එක. ඉතින් දැන් මේ විදිහට මේක හොඳට කුක් කරගන්න ඕනේ. මේක හොඳට තැම්බුණායින් පස්සේ දෙපැත්ත මාරු කරන ගමන් මේ විදිහට හොඳට කුක් කරගන්න පුළුවන්. ඔම්ලට් එක හදලා ඉවර වෙනකල්ම ලිපේ ගෙන්දර සාමාන්‍ය මට්ටමටම තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට අවසානයේට ගොඩක් ලස්සන ඔම්ලට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ලස්සනයි වගේම තමයි මේ ඔම්ලට් එක හරිම රසයි. ඉතින් මිනි පීස් එකක් කියලාත් අපිට ඕන නම් මේකට කියන්න පුළුවන්. මොකද ඇත්තටම පීස් එකක් වගේ තමයි. හරිම රසයි. චූටි බබාලා ඇත්තටම මේක ගොඩක් ආසාවෙන් කනවා. ඉතින් ඔයත් ඔයාගේ බබාට මේක හදලා දීලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මට එයාගේ ප්‍රතිචාරය කොහොමද කියලා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් මෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.